සම්මාන නම් අලුත් දේවල් නෙවෙයිනේ. හොඳම කැරක්ටර් එකට කතා කරේ නැතුණාට හැංගීම් වලින් කොයිතරම් රඟපානවද? ඇතරම මේ වෙලාවේ මේ ෆීල්ඩ් එක මට දැනෙලා නැහැ. මොකද මම පොඩි කාලේ ඉඳන්ම මගේ හීනේ උනේ ෆිල්ම් ඇක්ටර් කෙනෙක් වෙන එක. ඒ ෆිල්ම් ඇක්ටර් කෙනෙක් වෙන එක මම මධ්‍යමාන්ති කොල්ලෙක්. ඉතින් තාත්තා දිහා බලාගෙන තමයි ඉස්සර මම තාත්තා ෆිල්ම් පෙන්නුවේ. ඊට පස්සේ ඉස්කෝලේ නාට්‍ය ආරං කලාව කරලා පොඩි කාලේ ඉඳන් එක එක දේවල් වල රඟපාලා මම ආසාවෙන් කරන්නත් ඇති ඒකට මම ෆිල්ම් නළුවෙක් වෙන්න තමයි උත්සාහ කළේ. මේ මගේ පළවෙනි ෆිල්ම් එක ධර්ම යුද්ධය. ඒක තුටි කැලක් රඟපෑවා. ඒකටත් පොඩි සම්මානයක් හම්බුණා. මේ මගේ දෙවෙනි ෆිල්ම් එක. ඉතින් මගේ අම්මට තාත්තට ගොඩාක් පිං මාව හැදුවට. උදේ කාන්සර්ට ගොඩාක් පිං මාව මේකට ගත්තට. මම මේ ණය ගෙවනවා මුළු කරන්න පුළුවන් හැම විදියකින්ම. ඊළඟට එන්න මම එදත් කිව්වා වගේම මේ අගෝස්තු 3 වෙනි සතිය වගේ එනවා ලංකාවේ දැන් නෙළුම් කුළුණ වාලම්පුරි මේ සෑහෙන වෙනසක් කරනවානේ. ඒ වෙනසටම තවත් වෙනසක් කරන්න පුළුවන්. මෝඩ තරන්තු කියන ෆිල්ම් එක මම හිතන්නේ ඒක ඇත්තටම ලස්සනයි.